ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණි බලා සිටිති. සමහර විට ඔහු රැවටෙනු ඇත. එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පලිගන්නට අපිට පුළුවනයි ඔහු කියති. එහෙත් සමිඳුනි, ඔබතුමානෝ මහා යුද වීරයෙකුසේ මා සමග සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය. ඔහු ජය නොගන්නෝය. ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔහු ලැජ්ජාවට පත්වන්නෝය. එය කවදාවත් අමතක නොවන සදාකාලික අවනම්බුවක් වන්නේය. සවි බැලති සමිඳුනි, සදහැවතුන් පිරික්සන මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබතුමාණන් මාගේ සතුරන්ගෙන් පලිගනු දැකීමට මට වරදුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අත පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න. එතුමාණන් පසසන්න. මන්ද එතුමානෝ නපිරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. දේව වාක්‍ය එසේය. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. එතුමානෝ මට සවන් දෙනසේක. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. එතුමානෝ මට සවන් දෙනසේක. මාගේ සවිශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි. සමිදානෝ මාගේ පර්වතය, බල කොටුවය, මිදුම්කාරයානෝය. ඔබ මා දෙවිදානෝය, පර්වත රජිදානෝය. මම ඔබ සරණ කොට ගනිමි. ඔබ මට පලිහය, ගැලවීමේ බලය, උස් කොටු පෞරය. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. එතුමානෝ මට සවන් දෙනසේක. සියලු පැසසුම් වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැලවෙන්නෙමි. මරහුගේ රැහෙන් මා වෙලා ගත්තේය. වනසන ජලධාරා මා ගිල ගත්තේය. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. එතුමානෝ මට සවන් දෙනසේක. පාතාල රැහෙන මා වෙලා ගති. මරණයේ මලපත් මට අටවා තිබිනි. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. මාගේ දෙවිඳුන්ට මුර ගැසීමි. එතුමානෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන්සේක. මායාදිනී එතුමන් වෙත නැගිනි. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. එතුමානෝ මට සවන් දෙනසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජෝම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබට මහිමය වේවා. ජේසුස් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතර ගත්හ. එවිට ජේසුස් වහන්සේ කතා කොට පියාණන් වහන්සේ කරුණ කොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නාහුදැයි ඇසූසේක. ජුදෙව්වරු උන්වහන්සේට පිළිතුරු දෙමින් අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසාය. මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වන්නට බල නිසායයි කීහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් ඔබ දෙවිවරු යයි කීමි ඔබ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේද? එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබුවන්ට දෙවිවරුයි උන්වහන්සේ වදාළසේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේනම් දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මම දෙවියන් වහන්සේගේ පුත්‍රයායි කී නිසා ඔබ දේවාපාස කරන්නෙහි මා ගැන කියන්නාහුද? මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරන්නම් මා විශ්වාස නොකරන්න. එහෙත් මම ඒවා කරම්නම්
ඔබ මා විශ්වාස නොකරත් මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුලද මා පියාණන් වහන්සේ තුලද සිටින බව අවසාන වශයෙන් දැනගන්නයි කීසේක. නැවතත් ඔහු උන්වහන්සේ අල්ලා ගන්නට උත්සාහ කළහ. එහෙත් උන්වහන්සේ ඔවුන් මගහැර ගියසේක. උන්වහන්සේ ජෝර්දානෙන් එගොඩ ජුවාම් පළමුවෙන් බෞතිස්ම ස්ථාපනය කරමින් සිටි ස්ථානයට යලිත් ගොස් එහි නැවතී ගියසේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට පැමිණ ජුවාම් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජුවාම් කී සියල්ලම සැබෑයයි කීහ. එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ අදහාගත්හ. සුවිශේෂ වාක්‍යයේය ක්‍රිස්තුනී ඔබට ප්‍රශංසා සොයුරියනි. අද සුවිශේෂය තුල අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේ තමන්ව පීඩාවට පත් කරන මේ සෙනගගෙන් අහනවා ඇයි ඔබ මට ගල් ගහලා මරන්නට හදන්නේ කියලා. එතකොට මේ ජුදා සෙනග ඒගොල්ලන්ගේ සංස්කෘතියට ඒගොල්ලන්ගේ චින්තනයට අදාළ වෙන විදිහේ පිළිතුරක් දෙනවා. ඒක තමයි මේ සෙනග කියනවා අපි ඔබට ගල් ගහන්නේ ඔබ කරන ක්‍රියාවන් නිසා නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දේව අපහාසයක් පවසන නිසායි අපි මේ ගල් ගහන්නට යන්නේ කියලා. දැන් ප්‍රේමවන්තිනි අපි මේ දිහා බොහොම සාවධානව බැලුවොතින් ජුදා සමාජයට අනුව මේ මිනිස්සු කියන කතාවේ සාධාරණත්වයක් තියෙනවා. නමුත් ඒ සාධාරණත්වය අන්ධ සාධාරණත්වයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමන් කියලා කියන්නට පුළුවන් උන්නේ මෙසියස් තුමාට විතරයි. දැන් මේ මිනිස්සු ක්‍රිස්තුන් වහන්සේව මෙසියස් තුමා විදියට පිළිගත්තේ නැති නිසා මේක දේව අපහාසයක්. වෙනත් කෙනෙකු මේ විදියට කියනවා නම් මේක දේව අපහාසයක් කියලා තමයි පවසන්නේ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ බොහොම ලස්සන පිළිතුරක් මේ මිනිස්සුන්ට දෙනවා. මේ කුහක මිනිස්සුන්ට බොහොම ලස්සන පිළිතුරක් ක්‍රිස්තුන් වහන්සේ දෙනවා. ඒක තමයි ක්‍රිස්තුන් වහන්සේ කියනවා දේව වචනය තුල ජීවත් වෙන ඕනෑම කෙනෙක් දෙවිවරු එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා හඳුන්වන්නට පුළුවන් කියලා. දැන් අපි සුවිශේෂ එක්තරා තැනක ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමින් ඉද්දී බයිබලයේ තියෙනවා උන්වහන්සේගේ මෑණියන් උන්වහන්සේගේ ඥාති සොහිර සොයුරියන් ආපුවම ක්‍රිස්තුන් වහන්සේ කියනවා කවුද මගේ අම්මා කවුද මගේ සොහිර සොයුරියෝ දේව වචනය අහන දේව වචනය තුල ජීවත් වෙන අය තමයි මගේ සොහිරියෝ සොහිරෝ මගේ අම්මා වෙන්නේ කියලා. අන්න දෙවියන් වහන්සේගේ පවුලට අයත් දේව දරුවන් වෙන්නේ දේව පවුලේ සමාජිකාවන් වෙන්නේ මෙන්න දේව වචනය අහලා ඒක ජීවත් කරවන අය. මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන ප්‍රේමවන්තීනි. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ බවට පත් වෙන්නේ අපිව ප්‍රසාද ස්නාපනය කරපු පමණින් නෙවෙයි. අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා ආමාව ප්‍රසාද ස්නාපනය කරලා තියෙන්නේ ඒක නිසා මම දේව දරුවෙක්. නමුත් මේක නිකන් ප්‍රසාද ස්නාපනය තුලින් අපි ලැබපු කැඳවීමක් පමණයි. මේ කැඳවීම අපි අපේ ජීවිතය තුල යථාර්ථයක් කරගත්තේ නැත්නම් අපි දේව දරුවෝ බවට පත් වෙන්නේ නැහැ. එසේනම් ප්‍රේමවන්තයනි ක්‍රිස්තුන් වහන්සේ මේ තුල අපිට කියන බොහොම ලස්සන සංකල්පයක් තියෙනවා. ඒක තමයි ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ නිකන් දෙවියන් වහන්සේ උන්වහන්සේව අහසින් එවපු නිසා නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකේ මනුෂ්‍ය පවුලක් තුළ ඉපදිලා දේවම්මගේ කුසේ හැදිලා වැඩිලා මේ ලෝකෙට බිහි වෙලා උන්වහන්සේ දේව කැමැත්ත ඉටු කළ නිසා තමයි උන්වහන්සේ සැබෑවටම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ. එහෙමනම් අපිටත් තියෙනවා මේ දේව පුත්‍රකමේ ආරාධනාව කැඳවීම අපේ ප්‍රසාද ස්නාපනය තුල අපි ලැබපු කැඳවීම. නමුත් මේ කැඳවීමට අපි යථාර්ථවාදීව පිළිතුරු දුන්නොත් සාක්ෂි දරුව පමණයි අපි දේව දරුවෝ බවට පත් වෙන්නේ. අපගේ එදිනෙදා ජීවිතය තුළ දෙවියන් වහන්සේට අනුකූලව දෙවියන් වහන්සේ කරුණාවන්ත තාත්තා කෙනෙක් දයාවන්ත පියාණන් කෙනෙක් සමාව දෙන මහා විශාල සමාදානයේ රජාණන් කෙනෙක්. එහෙමනම් අපේ ජීවිතය තුලත් අපි එකිනෙකාට සමාව දෙද්දී ඒ පාපයෙන් ඉවත් වෙලා සුද්ධවන්තව ජීවත් වෙද්දී මහා විශාල කරුණාවකින් පිරීලා දේව තාත්තා වගේ ජීවත් වෙද්දී මෙන්න අපි දේව දරුවෝ වෙනවා.
මේක තමයි දේව දරුකම අපේ ජීවිතය තුළ යථාර්ථයක් කරනවායි කියන්නේ. එහෙමනම් ප්‍රේමවන්තයනි, අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්නට සුදුසු ආකාරයෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන්නට. අන්න එතකොටයි අපි නියමාකාරයෙන්ම දෙවියන් වහන්සේගේ දුවෙක් පුතෙක් බවට පත් වෙන්නේ.